අද උදෙන්ම වොෂ් දාලා නාල කරලා අද මම දවල් කෑම එක හදාගන්න යන්නේ. අදත් මම විතරයි ඉන්නේ. ඉතින් පොඩි දෙයක් ටේස්ටිවට හදාගන්න. මම හිතාගෙන ඉන්නේ බතුයි ජම්බෝ සොසේජ් එකක් තෙල් දාගන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක හදාගන්න කියලා. මුලින්ම පිහියයි ලෑල්ලයි අරගෙන මම ඒක හොඳට හොදගත්තා. මොකද මේවට හැර පොත්තෝ එහෙම යන්න පුළුවන් නිසා. ඉතින් අපි සොසේජ් එකට ඕන ලුණු ටික මුලින්ම කපා ගන්න ඕනේ. මුලින්ම කියන්නේ අද දෙකට එහෙම මුකුත් වැඩි දෙයක් නැහැ. ලුණු විතරයි මම දැම්මේ. අනිත් ඒවා කියන්නේ අමුද්‍රව්‍ය ටික දානවා. ලුණු විතරයි. තක්කාලිවත් සුදු ලුණු මුකුත්ම මම දාන්නේ නැහැ. හැබැයි කොහොමත් රහයි. ඉතින් ලුණු ටික හොඳට පොතු ඇරලා සුද්ධ කරගන්න ඕනේ. ටිකත් හොදගෙන ඇවිල්ලා ලුණු ගෙඩිය දෙකට මැදින් කපලා අනිත් අතට තමයි කපාන්නේ. අර රවුමට දේ දුන්නේ හැඩයට වගේ ඉන්න. ඒ විදිහට තමයි ලුණු මම කපා ගත්තේ. එහෙම කැපුවාම අර ලස්සනයි. ඉතින් මම ජම්බෝ සොසේජ් කරල් දෙකේ පැකට් එක ගත්තා. මොකද මම විතරනේ ඉන්නේ. ඉතින් මට මේක හොඳටම ඇති. ඉතින් මේ සොසේජ් එක අරගෙන මම ඒක හීනි තීරු වලට කපා ගත්තා. සොසේජ් ටික බැද ගන්න ඕනේ. මම වෙනම බැදලා අයින් කරන්නේ නැහැ. සොසේජ් එක බැදලා ඒකටම තමයි ලුණු ටික එකතු කරගන්නේ. වෙන වෙනම බැදලා අයින් කරලා එහෙම කරන්නේ නැහැ. එහෙම කරනවා මම අර අමුද්‍රව්‍ය තියෙන දවසට. ඒකට ඒවා වෙන වෙනම දාලා තමයි කරන්නේ. ඉතින් මම පොඩ්ඩක් එතන මේසේ වෙනස් කරා. ඔය 3-5 වර තිබ්බේ අතන එහා පැත්තේ ඉතින් මම කොතනද ගෙනාවා මට ළඟයි පහසුවෙන් හින්දා. ඉතින් අපි තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ සොසේජ් ටික එකතු කරගෙන ඒ ටික හොඳට පැද ගන්න ඕනේ. සොසේජ් ටික බැදිලා තියෙන්නේ. දැන් ඒකට ඕන ලුණු ටික මුලින්ම එකතු කරගෙන ඒක ටික වෙලාවක් සොසේජ් එකත් එක්ක කලවම් කරලා ඊට පස්සේ තමයි අපි ඕනේ 3-5 බඩු ටික දාගන්න. ඉතින් මේ වෙලාවේදී මුලින්ම මම කැලමිරිස් එකතු කරගන්නවා. කැලමිරිසුයි ඊට පස්සේ මිරිස් කුඩු කහ ලුණු ගම්මිරිස් තියෙනවා නම් ගම්මිරිස් අද මට ගම්මිරිස් නැහැ. ඒ නිසා ඒක දාන්නේ නැහැ. ඒ තියෙන දේවල් දාලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලාම එකතු වෙන්න කියලා. මොකද මම මේක කරන්න ඇත්තටම ගොඩක් ආසාවෙන්. ඉතින් ඒ හින්දාම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්න. ඒ වගේම වීඩියෝස් හොඳ නම් like කරන්න කියලා. දැන් සොසේජ් එක දාගෙන අපි ඊළඟට බත් එක ලිපේ තියාගමු.
ආසම කෑමක් තමයි හදන්න යන්නේ. ඒ තමයි ත්‍රිපෝෂ. ඉතින් මට මේ මාසයෙන් පස්සේ ත්‍රිපෝෂ හම්බෙන්නේ නැහැ. මොකද බබාට දැන් මාස 6ක් සම්පූර්ණයිනේ. ඉතින් ඔකෙන් පස්සේ ඉවරයි. ඔය හදාගන්නින් මම අන්තිම ටික මම හදාගන්නේ ත්‍රිපෝෂ දාලා පිටි සේනේ දාලා උක උණු වතුරෙන් දිය කරලා තමයි මම කන්නේ. ඔයාලා කන විදිහත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කැමති ඔන්න ඔය විදිහට වතුර දාලා හොඳට දිය කරලා අර තලපයක් වගේටත් වැඩි දියට හදලා තමයි මම කන්න ආසේ. ඉතින් ඔක හදාගෙන කනවා කියන්නේ පුදුම පෙරේතකමකින් තමයි මම ඇත්තට මේක කන්නේ. හරිම රසයි. ඔයගොල්ලෝ ඔහොමත් හදලා බලන්න. ඉතින් ඕකත් රස කර කෑවා. කනකොටම බබත් ඇහැරුණා. ඉතින් මට අනිත් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක බලුවට thank you.